අදත් අලුත් බ්ලොග් එකකින් අපි එකතු වෙන්නේ ශ්‍රී ලංකාවේ ලෝක ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන පින්නවල අලි අනාථාගාරයට. අද අපි මේ අපූර්ව ස්ථානය වටේ ඇවිදිමින් මෙහි ඉතිහාසය, විශේෂත්වය සහ මෙතනදී අනිවාර්යයෙන්ම බලන්න ඕන දේවල් ඔයාලට පෙන්වන්නයි යන්නේ. ඒකට කලින් පොඩි මතක් කිරීමක්. ඔයාලා මගේ කලින් බ්ලොග් එක බැලුවා නම් මතක ඇති අපි ගියේ පින්නවල සත්වෝද්‍යානයට. තවමත් ඒ වීඩියෝ එක බලලා නැත්නම් මේ වීඩියෝ එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න. ඒකෙත් ඔයාලට ගොඩක් වැදගත් තොරතුරු සහ ලස්සන දර්ශන එක්ක රස විඳින්න පුළුවන්. ඉතින් දැන් වැඩි කතා නැතුව අපි පින්නවල අලි අනාථාගාරය ඇතුළට යමු. අද මොන අත්දැකීම් ලැබෙද කියලා බලමු. වීඩියෝ එක අවසානය වෙනකන්ම අපිත් එක්ක ඉන්න. ඒ වගේම මේ වගේ තවත් සංචාරක ව්ලොග් බලන්න කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. channel එක subscribe කරලා bell එකත් on කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගමන පටන් ගමු. අපි ගේට්ටුවෙන් ඇතුළට එනමත් එක්කම ලස්සන සිහිවටන අලවිසැල් කීපයක්ම බලා ගන්න පුළුවන්. ඇතුළට යන්න කලින්ම ඇස් යන තරම් වර්ණවත් තැනක් තමයි මේක. මෙතන තියෙන්නේ අලි රූප, ලී කැටයම්, මැග්නට්, යතුරු රඳවනයන්, අත්කම් නිර්මාණ වගේ එක ජාතියේ ලස්සන සිහිවටන. ශ්‍රී ලංකාවට ආපු සංචාරකයෝ ගොඩ දෙනෙක් මේවා මතක සටහන් විදියට අරගෙන යනවා. ඇත්තරම මේ භාණ්ඩවල මිල සාමාන්‍ය වෙළඳපොළට වඩා ටිකක් වැඩි. ඒකට හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම විදේශීය සංචාරකයන් ඉලක්ක කරගෙන මේවා අලෙවි කිරීම. ඒ වුණත් මේ වගේ දේවල් හරහා අපේ රටට විදේශ විනිමය ලැබෙන එක නම් ඉතාම හොඳ දෙයක්. ඒ වගේම මෙතනට එන විදේශිකයන් අපේ දේශීය අත්කම් නිර්මාණ අගය කරලා මිලදී ගන්නවා දැක්කම ඇත්තටම සතුටක් දැනෙනවා. එහෙනම් අපි දැන් ඉස්සරහට ගිහිල්ලා තව මොනවද බලන්න තියෙන්නේ කියලා බලමු. ටිකට් කවුන්ටරය ළඟට එනකොටම අද දවසේ වැඩසටහන සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම බෝඩ් එකක පැහැදිලිව දාලා තියෙනවා. ඒ නිසා මෙතනට මුල් වතාවට එන කෙනෙකුට වුණත් අලින්ගේ දෛනික වැඩසටහන ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. උදේ 8:30ට තමයි අලි අනාථාගාරය අමුත්තන් සඳහා විවෘත වන්නේ. ඊට පස්සේ උදේ 10ට සහ හවස 2ට අලි මාවයට අරගෙන යනවා නාවන්න. ඊට පස්සේ පිළිවෙලින් 12ට සහ හවස 4ට නැවත අලි අනාථාගාරයට අරගෙන එනවා. හවස 5 වෙද්දී ටිකට් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නවත්තනවා. දැන් කතා කරමු ටිකට් මිල ගැන. ඇත්තම කියනවා නම් මම හිතුවේ මීට වඩා ගණන් වැඩි වෙයි කියලා. හැබැයි ශ්‍රී ලංකීය සංචාරකයන්ට ටිකට් මිල සාධාරණයි. මොකද අවුරුදු 12ට අඩු ළමයි සඳහා අය කරන රුපියල් 118ක මුදලකුත් අවුරුදු 12ට වඩා වැඩි නම් රුපියල් 295ක මුදලකුත් පමණයි. ඉතින් මේ ගානට වටින අත්දැකීමක් ලැබෙයිද? ඇතුලේ බලන්න තියෙන දේවල් මොනවද? ඒක අපි මේ බ්ලොග් එකේ ඉදිරියටම ගිහින් බලමු. තව ටිකක් ඉස්සරහට එනකොට පින්නවල අලි අනාථාගාරයේ සම්පූර්ණ බිම් සැලැස්ම බලා ගන්න පුළුවන්. ඒ නිසා ඇතුලේ තියෙන ස්ථාන ටික කලින්ම බලාගෙන Tamanගේ ගමන සැලසුම් කරන්නත් ලේසි. ඒ වගේම මෙතන ගල් වලින් නිර්මාණය කරපු ලස්සන අලි රංචුවකගේ ප්‍රතිමාවක් තියෙනවා. මතක සටහනක් විදියට ලස්සන ෆොටෝ එකක් ගන්න හොඳම තැනක් තමයි මේ. අපි දැන් ඇවිදගෙන යන්නේ අලි ටික මාඔයට ගෙනියන ප්‍රධාන මාර්ගය දිගේ. දෙපැත්තටම ශක්තිමත් කොන්ක්‍රීට් ආරක්ෂක බැම්මක් හදලා තියෙන නිසා නරඹන්නන්ට ආරක්ෂිතව අලින්ගේ ගමන නරඹන්න පුළුවන්. අද නම් ටිකක් වැසි සහිත දවසක්. උදේ ඉඳන්ම පොඩි වැහි වැටෙනවා. ඒ නිසාද කොහෙද සාමාන්‍යයෙන් මෙතනට එන පාසල් ළමයිගේ කණ්ඩායම් අද නම් දකින්න ලැබුණේ නැහැ. මෙහෙම පාර දෙකේ ටිකක් ඉස්සරහට ඇවිදගෙන එනකොට අලි නරඹන්නම වෙන් කරපු ලස්සන මණ්ඩපයක් තියෙනවා. තද අවුවක වුණත් වැස්සක වුණත් මෙතන ඉඳගෙන කිසිම කරදරයක් නැතුව අලි බලන්න පුළුවන්. ඉතින් බලමු අද අපිට අලි ටික ගඟට යන ලස්සන දර්ශනය බලන්න පුළුවන් වෙයිද කියලා. දැන් අපි පින්නවල අලි අනාථාගාරය ගැන ටිකක් කතා කරමු. මෙතනට එන්න නම් ප්‍රධාන වශයෙන් කුරුණෑගල රඹුක්කන පාර ඔස්සේ පහසුවෙන් එන්න පුළුවන් වගේම කෑගල්ල නගරයට ඇවිල්ලා
කනඩු පාන හන්දියෙන් හැරුණාමත් පින්නවලට ලේසියෙන් ළඟා වෙන්න පුළුවන්. පින්නවල අලි අනාථාගාරය 1975 වර්ෂයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ මැදිහත් වීමෙන් ආරම්භ කළා. තුවාල ලැබූ සහ වනයට නැවත මුදා හැරිය නොහැකි අලින්ට ආරක්ෂිත රැකවරණයක් ලබා දීමේ අරමුණින්. ආරම්භයේදී මෙහි රැක බලාගත්තේ අලි පැටවුන් පමණක් වුණත් අද වන විට විවිධ වයස්වල අලි විශාල සංඛ්‍යාවක් මෙහි ජීවත් වෙනවා. මෙම අලි අනාථාගාරය අක්කර 25ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා තිබෙන අතර එම භූමිය පරිත්‍යාග කරලා තියෙන්නේ අධිකාර මුදිහන්සේ මහතා විසින්. මෙහි ජල අවශ්‍යතාවය සපුරා ගන්නේ අසලින් ගලා යන සුන්දර මාවෙන්. අපි ඊළඟට ආවේ හැමෝම ආස කරන අත්දැකීමක් විඳින්න. ඒ තමයි අලින්ට පළතුරු කවන්න. මෙතනම අලින්ට දෙන්න අවශ්‍ය පළතුරු වට්ටි මිලදී ගන්න පුළුවන්. ඉතින් අපිත් එකක් අරගෙන මේ ලොකු යාළුවන්ට කෑම දෙන්න ලෑස්ති වුණා. ඇත්තම කියනවා නම් මුලදී මට ටිකක් බය හිතුණා අලියා මගේ අත මැදලා ගනීද කියලා. හැබැයි මෙතන ඉන්න අලි හරිම සංසුන්ව හැසිරෙනවා. ඒ වුණත් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. සත්තු කියන්නේ සත්තුමයි. ඒ නිසා වුන්ට ගරු කරලා උපදෙස් පිළිපදමින් Tamanගේ ආරක්ෂාව ගැනත් අවධානයෙන් ඉන්න එක තමයි වැදගත්ම දේ. Giovane senza moto. Nanti sini rumput jangan. Jangan lu. Ya. Oke. Video nih ini. Video. Jangan dong. Dah. Madali dah. Madali. Ayam bayi nak. ඒ ළඟම අලින්ගේ පරිණාමය සහ ඉතිහාසය ගැන තොරතුරු ඇතුළත් ප්‍රදර්ශන පුවරුවක් තියෙනවා. ටිකක් වෙලාව අරගෙන ඒකත් කියවලා බලන්න වටිනවා. Ya. අපි පළතුරු දෙද්දී අලි 3 දෙනෙක්ම අපි ළඟට ආවා. ඒ අතරින් තවත් ලස්සන දර්ශනයක් අපට දැක ගන්න ලැබුණා. අලි ටික හරිම පිළිවෙලට එක පෙළට මාවය දිහාට නාන්න යනවා. බලන්නකො කොච්චර හොඳට නිදහසේ ගමන් කරනවද කියලා. ඒ දර්ශනයත් රස විඳලා අපි ආපහු පිටවීමේ දොරටුව පැත්තට ආවා. Cause they know I got the sauce. Got the presence on me, I can't ever take it off. That's why I came country boy stepping. Yeah, I'm country boy stepping. Country boy stepping. Yeah, I'm country boy stepping. Yeah, they can't get like me. Rockin' boots and white tee. Designer on my cuff ring, something like a movie. Country boy stepping. Yeah, I'm country boy stepping. Country boy stepping. Yeah, I'm country boy stepping. Artist out the ranch, I just told you that I'm bout it. I might take offense if you tell me that you doubt it. That's just what it is, yeah, I'm known to make it rowdy. Then I'm for the fit, and I drive a wide body. Who you know,
Rolling like this, nobody can't go slow. I gotta hit that body. I'm the top of the top. I can't never take a break. Yeah, I'm hot. එන ගමන් තවත් ලස්සන සිහිවටන අලෙවි සැල් කිහිපයක්ම දැක ගන්න ලැබුණා. ඇත්තටම පිට වෙන්න තියෙන්නේ මේ අලෙවි සැල හරහා. මෙතන තියෙන බොහෝ දේ අතින් නිම කළ දේශීය අත්කම් නිර්මාණ. එකකට එකක් වෙනස්, වර්ණවත්, හරිම ලස්සන නිර්මාණ ගොඩක් තියෙනවා. පින්නවලට ආපු මතකයක් විදිහට පුංචි සිහිවටනයක් අරගෙන යන්න කැමති නම් මේක හොඳම තැන. Put on a dress, be a stranger's dream. Lock up this heart of mine, wanna wear it on my sleeve. I kinda wanna hate you, but I wanna love you too. I wanna hold you close and let you go, find someone new. And I wish it wasn't, but my mind's made up in two. What's killing me the most is knowing two things can be true. Wanna throw away your vanity, wanna wear it to sleep tonight. Wanna wipe our slate clean, wanna pick this thing up right where we left off. Wanna block your number, take one last time, make it another. Wish I was one or the other. I kinda wanna hate you, but I wanna love you too. I wanna hold you close and let you go, find someone new. And I wish it wasn't, but my mind's made up in two. What's killing me the most is knowing two things can be true. If it's black, it's white. If it's wrong, it's right. Soon as I pick one, I switch sides. I kinda wanna hate you, but I wanna love you too. I wanna hold you close and let you go, find someone new. And I wish it wasn't, but my mind's made up in two. What's killing me the most is knowing two things can be true. Two things can be true. Two things can be true. අපි දැන් යන්නේ මා ඔය පැත්තට. තව ටිකකින් අලි රංචුවත් මේ පාර දිගේ ගඟට එනවා. ඒ නිසා අපිත් හොඳ තැනක් අල්ලගෙන බලන්න සූදානමින් තමයි මේ ඉන්නේ. අලින් එනකල් පාර දෙපැත්තේ තියෙන පුංචි කඩවල් ටිකක් පොඩ්ඩක් බලන්න අවස්ථාවක් ලැබුණා. ලස්සන සිහිවටන අත්කම් නිර්මාණ සහ වර්ණවත් භාණ්ඩ ගොඩාක් තියෙනවා. ඇවිදිමින් බලන්නත් හරිම ආස හිතෙන තැනක්. වැඩි වෙලාවක් යන්න කලින් ඈතින් අලි රංචුව එනවා පේන්න ගත්තා. බලන්නකො එකා පස්සේ එකා හරිම පිළිවෙලට
කිසිම කලබලයක් නැතුව ගඟ පැත්තට ඇවිදගෙන එන හැටි. මේක නම් ඇත්තටම පින්නවලට ආවම අනිවාර්යයෙන්ම බලන්න ඕන දර්ශනයක්. අද නම් මේ හැමෝම හොඳටම මඩනාලා වගේ. ඒකෙත් අලින්ගේ ස්වභාවික හැසිරීමේ කොටසක්නේ. දැන් ඉතින් මාවයට බැහැලා තවත් හොඳට නාන හැටි බලමු. ඒ වගේම ඔයාලත් මෙතනට එනවා නම් රුපියල් 850ක පමණ ටිකට් එකක් මිලදීගෙන අලියෙක් නාවන අත්දැකීමට සහභාගී වෙන්න පුළුවන්. එහෙම අත්දැකීමක් ලැබෙන්න හැමදාම නෙවෙයිනේ. එහෙනම් අපිත් මේ අපූර්ව දර්ශනය රස විඳිමු. Thank you.